මිත්‍රවරුනි, සිංහල ජාතිය ගැන කතා කළොත්, බෞද්ධාගම ගැන කතා කළොත් බොහෝ දෙනා ජාතිවාදීන් ආගම්වාදීන් විදිහට හංවඩු ගහනවා. නමුත් අන්තවාදී ආගම් විසින් රටක බහුතරයක් සිටින ආගම තලා පෙලා කටයුතු කරනකොට ජාතිය ගැන ආගම ගැන කතා නොකර බැහැ. කියන්න කනගාටුයි මිත්‍රවරුනි. මාලිමා රජය විසින් රටේ බෞද්ධාගම පහත් කොට සැලකීම දැන් සංවිධානාත්මකව කරනවා කියලා අපි හිතනවා. තව දුරටත් ඒ ගැන නිහඬව සිටිය යුතු නැහැ. අපි අවම සීමාවේ සිට මේ අකටයුත්තට එරෙහිව කතා කරන්න තීරණය කළා. අද ඔබලා අපිට කෙසේ පරිභව කළත් ළඟදීම දිනයක මෙහි සත්‍ය සියල්ලට වැටහෙනවා ඇති. දළදා මාලිගාවේ වාර්ෂික වියදම් කටයුතු සඳහා රාජ්‍ය බැංකු ලබා දුන් අනුග්‍රාහකත්වය කපා හැරලා. අපි ඒ ගැන අපේ ෆේස්බුක් පිටුවෙන් ඊයේ ලොකු විස්තරයක් ගෙන ආවා. ඔබට පුළුවන් ඒ ගිහින් කියවන්න. අනුග්‍රහයක් ඉල්ලගෙන මහා නායක හිමියන්ට දියවඩන නිලමේට උදව් ඉල්ලලා ජනාධිපතිවරයා පස්සේ යන්න සිද්ධ වෙලා. හැබැයි මිත්‍රවරුනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාතික දිනයක් වූ මිලාද් උන් නබී උත්සවය රාජ්‍ය උත්සවයක් බවට පත් කරන්න අනුර කුමාර දිසානායක පියවර ගන්නවා. ඒක නිකම්ම රාජ්‍ය උත්සවයක් නෙවෙයි, රාජ්‍ය මහෝත්සවයක් බවට පත් කරනවා. මාලිමාවේ සෑම මන්ත්‍රීවරයෙක්ගේම වාගේ ෆේස්බුක් පේජ් වලින් එය ලයිව් දුන්නා. බලන්න, ජනාධිපතිතුමාගේ අගමැති නියගේ විජිත හේරත්ගේ පිටුවලට ගිහිල්ලා කොළඹ නගර සභාව කවදාවත් නැතුව හරි ලස්සනට ඉර හද හදලා මුළු කොළඹම කොළපාට කොඩිවලින් සරසලා තනි කරම කොළඹ මුස්ලිම් දේශයක් වගේ. ඒ සහෝදරත්වයට අපි ගරු කරනවා. රජයෙන් ගම්පහ මුස්ලිම් පල්ලිවලට මිලියන 10ක් දුන්නා. ඒක බොහොම වටින දෙයක්. අපි ඒවට ගරු කරනවා. හැබැයි අපේ ඉල්ලීම බෞද්ධයින් අඩුතක්සේරු කරන්න එපා. අපව කියවන, අපව නරඹන අන්‍ය ආගමිකයින් සහ අන්‍ය ජාතීන් අප සමග අමනාප වන්න එපා. අප කියන සත්‍ය තේරුම් ගන්න. එහෙම ඉල්ලීමක් කරන්නට අපට හේතු තියෙනවා. මාලිමා ආණ්ඩුවෙන් බුද්ධ ශාසන ඇමතිකම අයින් කළා. ආගමික අමාත්‍යාංශය කියලා එකක් හදලා ඒක දුන්නේ වෙනත් ආගමිකයෙකුට. රටේ ජාතික ප්‍රශ්නයකදී මහා නායක හිමියන් එවපු ලියුම හංගනවා. බහුතරයක් සිංහල බෞද්ධයන් ඡන්දය දුන්න මාලිමාවට. ඔවුන් බලාපොරොත්තු වුණේ මේකද කියලා අපි දැන් අහන්න කැමතියි. මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තුව පටන් ගත්තෙම ජයමංගල ගාථා ගායනා කරන එක පවා නතර කරමින්, සභාවල තිබුණ බුදු පිළිම පවා අයින් කරමින්, කතරගම දේවාලෙට, දළදා මාලිගාවට, පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු ජෙප්පෝ දැන් රට පාලනය කරනවා. ඒ නිසා බොහොම පරිස්සමින් ජනතාව ඉන්න ඕනේ. කතරගම දේවාලේ රත්තරන් මංකොල්ල කෑවා. දෙවුන්දර පෙරහැර විකාරයක් කළා. දළදා ප්‍රදර්ශන කියලා දළදා වහන්සේට අපහාස කළා. ඒ නිසා රටේ දැන් තුන් බිය පැතිරිලා. වතුර නැතුව අද සමස්ත වීලි කලාපයම දුක් විඳිමින් අදෝනා තියෙනවා. වසර 76ක් තිස්සේ පාලකයෝ වියලි කලාපේ රජ දවසටත් වඩා වැව් අමුණු ඉදි කරමින් වී ගොවිතැනට හා එළවලු ගොවිතැන අක්කර ලක්ෂ 14කින් වැඩි කළා. එම පාලකයින්ට අවබෝධයෙන් තොර ජනතාව ලවා විජාතික කල්ලතෝනින් අපහාස කරවනවා. සොබාදහම සමග කරන ගනුදෙනු පවා විවේචනය කරන පාලකයන් සිටින විට මෙවැනි දේ සිදුවීම අරුමයක් නෙවෙයි. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච තෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කිව්වේ කට කහනවට නෙවෙයි. මිත්‍රවරුනි, මිත්‍යා දෘෂ්ටිකයින්ට රට මේ විදිහට පාලනය කරන්න දෙන්න බැහැ.